හායි කොහොමද ඔයාලා හැමෝටම ඉතින් හැමෝම හොඳින් නැති කියලා හිතනවා මේ ජීවිතේ කියන්නේම චාරිකාවක්. ඉතින් මේ චාරිකාව කොතනින් කොහොම ඉවර වෙයිද කියලා අපි කවුරුත්ම කියන්න දන්නේ නැහැ. ඉතින් මේ ගෙවන හැම තත්පරයකම පිනක් කරන්න උත්සාහ කරන්න. අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ පෑන් පූජා කිරීමේ ආනිසංස කොහොමද කියලා. ලෝතර බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට පෑන් පූජා කිරීමෙන් මේ වගේ කුසලයක් මේ වගේ පිනක් අපට ලබා ගන්න පුළුවන්. බන්දුමතී කියලා නගරයේ වතුර ඇද දීමෙන් පවුල රකින්න දුගී කාන්තාවක් හිටියා. ඒ දවස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටියේ කාලයක්. දිලිදු ඇයට දන් දීමට කිසිම වස්තුවක් තිබුණේ නැහැ. එම නිසා එය හැමදාම විහාරයේ පහන් සිතින් පෑන් පූජා කිරීම සිදු කළා. ඇය මරණින් මතු ඒ පිනෙන් තවතිසා දෙව්ලොව දෙව් විමානයක දහසක් දෙවිවරු ප්‍රදානව උපත ලැබුවා. ආයුෂයෙන් සැපයෙන් රූපයෙන් ආදිපත්‍යයෙන් ගන්ධයෙන් රසයෙන් යන කරුණු වලින් අන් දෙවගණන් ඉක්මවා හිටියා. ඇයට එහෙම සෑම දෙයක්ම ලැබුණේ පෑන් පූජා කිරීමේ ආනිසංසය නිසා. සසර සැරිසරන්නා වූ හැම භවයකම මේ පිනේ ආනිසංසයෙන් 50 වරක් තිවිරජුගේ අගමෙහිසී බවට පත් වුණා. 20 වසරක් සක්දෙව රජතුමාගේ මෙහිසී බවට පත් වුණා. ආත්ම 91ක් පුරාවටම දේව මනුෂ්‍ය ආත්මවල හැර වෙනත් කිසිදු ආත්මයක උත්පත්තිය ලැබුවේ නැහැ. අහසේ හිටියත් කඳු මුදුනක හිටියත් ඇයට සැනකින් පෑන් නොනුනොත් ඇයට එවලේම පෑන් ලැබුණා. ඇගේ ශරීරයට කිසිම විටක උෂ්ණයෙන් පීඩාගෙන දුන්නේ නැහැ. බලන්න පෑන් පූජා කිරීමේ ආනිසංස කෙතරම් ප්‍රබලද කියලා. ඒ වගේම තමයි විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ තුසිත කම්පී කියලා හාමුදුරු නමක් වැඩ හිටියා. එක දවස විපස්සී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ මඩසහිත මාර්ගයකින් වැඩම කරනවා තුසිත කම්පී කියන ස්වාමින් වහන්සේට සැලවුණා. උන්වහන්සේ බොහෝම කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් මල් පිරිසිදු කරලා ඊටමත් සුවඳවත් මල් ආදී හොයාගෙන ඇවිත් ඒ තුලින් උන්වහන්සේ සුවඳ පැන් සකස් කර ගන්නවා. ඒ සුවඳ පැන් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පැන් ඉසිනවා. අන්නේ ආනිසංසය නිසා 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිනවා. ඒ වගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිනවා. එච්චර විතරක් නෙමෙයි පෑන් පූජාවේ ආනිසංසය තවත් මෙහෙම උන්වහන්සේට ලැබී තිනවා. හැම ආත්ම භවයකදීම තුසිත යන නාමය ලැබී තිනවා. හැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටලා තිනවා. සතපුන් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තමා අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙලා තියෙනවා. කල්ප ලක්ෂයක් මේ වගේ සැප සම්පත් ඉඳලා එම කාලයෙන් පාරමී දම් පුරලා උතුම් නිවන් සුව අවබෝධ කරගන්නට පෑන් පූජා මහත් පිටුවහලක් වෙලා තියෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ එක ආත්ම භාවයක පීමතරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ්‍ය සම්පත්තියට පත්වන්නට පිහිට වුණ පිටදුන් බෝධීන් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරලා තියෙනවා. ඒ ආනිසංසයේ බලයෙන් උන්වහන්සේ ඉපදෙන හැම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාව පිරිවරාගෙන උසස් විමානවල දෙව් මිනිස් සැප සම්පත් ලැබමින් කිසිම කරදරයකින් බාධකයකින් ශෝකයකින් ලක්තවීමකින් තොරව ජීවත් වන්නට ශක්තියක් ලැබිලා තියෙනවා. අවසානයේ ඒ උතුම් පෑන් කලය පූජා කළ ප්‍රාර්ථනා කළේ උතුම් නිර්වාණ අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඒ උත්තම නිවනට පත්වන්නට ඒ පිනත් හේතු වෙලා තියෙනවා. ඒ පින සිදු කිරීමෙන් අපිට අපේ ප්‍රාර්ථනා ඉටු වෙනවා වගේම පෑන් පූජාවේ ආනිසංස අපි ඉපදෙන ජීවිතවලට ලැබිලා තමයි උතුම් නිර්වාණ අවබෝධ කරගන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ. තවත් අපිට ලබාගත හැකි ආනිසංස මෙසේ සඳහන් කළ හැකියි. දීර්ඝායුෂ ලැබෙනවා, රූප ශෝභාව ලැබෙනවා, ශරීරයේ පැහැපත් වෙනවා, නොයෙක් සැප සම්පත් ලැබෙනවා, රසවත් ආහාර පාන ලැබෙනවා, පරිවාර සම්පත් ලැබෙනවා, ගින්නෙන් පීඩා ඇති වෙන්නේ නැහැ, වැඩවලදී තමාගේ ආධිපත්‍ය බලවත් ලෙස ලැබෙනවා, වගේම පිපාසයෙන් පීඩා ඇති වෙන්නේත් නැහැ, උෂ්ණත්වයෙන් පීඩා ඇති වෙන්නේත් නැහැ, නිරෝගී සැපවත් ජීවිතයක් ලැබෙනවා. ඉතින් අපිත් නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයේදී නිවසේදී මේ පින්කම අවබෝධයෙන් සිදු කරගෙන මෙලව පරලොව සුගතිය සාදා ගැනීම මතු ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ලබා ගැනීමට මේ පින්කම හේතු වාසනා වේවායි පහන් සිතුවිල්ලෙන් යහපත් සිතුවිලි ඇති කරගෙන සුගතිගාමී වෙන්නට අදිටන් කර ගනිමු. ඔබ හැමෝටම තෙරුවන් සරණයි.